සුබ දවසක්. ආයුෂ බොහෝ වෙන්න ඕන ඇලසිලු දෙනාගෙම. අද මම මේ වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ කුඩා ව්‍යාපාරේ ඔයා කරගෙන යද්දී ඔයා මොන දේ කරත් ඔයාගේ ව්‍යාපාරයට ලාභ ලැබෙන්නේ නැද්ද? මිනිස්සු ඔයාගේ ව්‍යාපාරයට ඇදිලා ඉන්නේ නැද්ද? අන්න ඒ වගේ කරුණු නිසා ඔයාට මේ ව්‍යාපාරය එපා වෙලා තියෙන්න පුළුවන්. එතකොට මම මේකෙන් කියලා දෙන්න අද උත්සාහ කරන්නේ ඔයාට මේ පොඩි දේවල් ටිකක් කරලා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවස්ථා කීපයක්. හරි. එහෙනම් රැඳිලා ඉන්න මාත් එක්ක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. හරි. අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී අපි දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි අපේ ව්‍යාපාරේ රැඳිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ වෙත එන පාරිභෝගික හරහා. ඔයා ව්‍යාපාරය යම්කිසි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්, යම්කිසි සේවා ස්ථානයක් වෙන්න පුළුවන්. එතකොට මේකෙදි ඔයා ප්‍රධානම කරන්න ඕන දේ තමයි ඔයාගේ කස්ටමර්ව ආරක්ෂා කරගන්න එක. එතකොට මෙතනදී සමහර ඔයාලගේ වෙන්න පුළුවන් වැරදි තමයි ඔයා බඩු දෙන්න ප්‍රමාද වෙන්න පුළුවන්. ඔයාලා බාන්න පිළිවෙලකට අහුරලා නැති නිසා ඔයාලට හොයාගන්න වෙලා යන්න පුළුවන්. එතකොට සමහර කල්ලිකුත්තිමේ ඇති භාණ්ඩ ඔයාගේ ව්‍යාපාරේ තියෙන්න පුළුවන්. සමහර භාණ්ඩ තියෙනවද නැද්ද කියලා ඔයා දන්නේ නැහැ. ඔයා හොයලි ඉවරලා තමයි අවසානට කියන්නේ මේ භාණ්ඩේ නැහැ කියලා. අන්න එහෙම වුණොත් එහෙම ඔයා ළඟට එන පාරිභෝගිකයා දවසක් දෙකක් එනවා බලනවා මෙන්න මේ වගේ හැම වෙලේම මෙතන ප්‍රමාද වෙනවා. එතකොට එහෙම වුණායින් පස්සේ පාරිභෝගිකයා තියෙන විශ්වාසය නැති වෙලා යනවා. එතකොට ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඔයා හරියට එන මනුස්සයාට හොඳින් කතා කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මේ තියෙන තොගේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කල්ලිකුත් වෙන දේවල් වික්කොත් එහෙම සම්පූර්ණ මේ පාරිභෝගිකයා ආයවා ගාවට එන්නේ නැහැ. පැහැදිලිද? එතකොට එක මනුස්සයෙක් වුණත් ඔයාට බොහොම වටිනවා. එතකොට ඒක හොඳින් මතක තියාගන්න ඕන දෙයක්. එතකොට අනිත් එක තමයි ඔයාගේ ව්‍යාපාරික ස්ථානය පිරිසිදුව තියාගන්න ඕනේ. එතකොට මේ පිරිසිදු තියාගන්න මොකද කරන්න පුළුවන්? උදේට කහ දියර ටිකක් එහන්න පුළුවන්. හොඳට වටපිටාව අතු කාලා පිරිසිදුව තියාගන්න ඕනේ. ඊට අමතරව ඔයාට දුම් ඇල්ලීම කරන්න පුළුවන්. ඔයා මොන ආගමක වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. දුම් ටිකක් ඇල්ලුවම මේ වාතාශ්‍රය පොඩ්ඩක් පිරිසිදු වෙලා ලස්සන වෙනවා. ඒක කියන්නේ කවුරු හරි එතෙන්ට ආවොත් එහෙම මේ මනුස්සයාට ප්‍රසන්න ගතියක් ඇති වෙනවා. පැහැදිලිද? එතකොට විශ්වයට ස්තුති කිරීම මේ උදේ ව්‍යාපාරය පටන් ගද්දී ඔයා මහා හොඳ ප්‍රසන්න මනසකින් යුතුව තමයි පටන් ගන්න ඕනේ. එතකොට එන මිනිස්සුන්ට වඩා හොඳින් කතා කරන්න පුළුවන් ව්‍යාපාරේ. එතකොට තමයි යම්කිසි මිනිසුන්ගේ ආකර්ෂණයක් ඇති වෙන ස්ථාන. මොකද ඔයත් බොහොම ආකර්ෂණීය විදිහට කතා කරනවා. එතකොට තියෙන ව්‍යාපාර ස්ථානයත් බොහොම ආකර්ෂණීය විදිහට තියෙනවා. එතකොට මිනිසුන්ගේ මේ ආකර්ෂණය ඇති වෙනවා. ඒ වගේ මිනිස්සු සමහරට මේ වෙන තැන් වලින් ගන්න තියෙන දෙයක් වුණත් ඔයාගේ තැන තියෙනවා කියලා මතක් වුණායින් පස්සේ නැවත ඔයා ළඟට එන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. අනිත් එක තමයි ඔයා මේ පාරිභෝගිකව අහිමි කරගන්න තවත් එක හේතුවක් තමයි ඔයා හැම වෙලේම මධ්‍යස්ථව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මොන හරි දේශපාලන විවිධ මත දරනවා වෙන්න පුළුවන්. නමුත් ඔයා මේ ආයතනය තුලදී ඔයා මධ්‍යස්ථ වෙන්න ඕනේ. කිසිම එකකට ඔයා පක්ෂපාතීව කටයුතු කරන්න බෑ. කිසිම ආගමකට ඊට පස්සේ දේශපාලන පක්ෂයකට කිසිම දෙයකට ඔයාගේ ඒ පක්ෂපාතීත්වය පෙන්වන්න යන්න බෑ. හැම වෙලේම මධ්‍යස්ථ වෙන්න. එතකොට ඔයාට මේ හැම ආගමකම හැම පක්ෂයක හැම මිනිස්සෙම ඔයාට එතකොට ආකර්ෂණ. නමුත් ඔයා මොන හරි දෙයකදී හැම වෙලේම පක්ෂපාතීව කටයුතු කරත් එimhe ඔයාට යම්කිසි පාර්ශවයක් හැම වෙලේම අහිමි වෙනවා. ඒකෙදි ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. අපි හැම වෙලේම මධ්‍යස්ථව කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම කියන්නකෝ ඔයා කිසියම් ආගමකට හැමෝටම අපි ආගමක් තියෙනවනේ. එතකොට මේකෙදි අපි එක ආගමකට විතරක් කොටු වෙන්නේ නැතුව අපි සියලුම ආගම්වල දේවල් ව්‍යාපාර ස්ථානේ පැහැදිලිව පේන්න තියලා තියෙනවා. ඒක සේවා සපයන එකක් වෙන්න පුළුවන්. එතකොට එතෙන්ට එන මිනිසුන්ට ඔයා ගැන වැඩි පැහැදීමක් ඇති වෙනවා. මෙයා බොහොම මධ්‍යස්ථව කටයුතු කරන පුද්ගලෙක්. මෙයා ඕපන් මයින්ඩඩ් අන්න ඒ වගේ අදහසක් ඒ කටට ඇති වෙනවා එතකොට. පැහැදිලිද? අනිත් එක තමයි මේ ණය කළමනාකරණය කර ගැනීම. එතකොට ඔයාගේ ව්‍යාපාරයේ යම්කිසි ණය සීමාවක් තියාගන්න. රුපියල් 2000ක ණයට දෙනවා නම් කෙනෙකුට රුපියල් 2000 විතරයි. එතකොට ගන්න කෙනාට කියන්න පැහැදිලි කරලා රුපියල් 2000න් පස්සේ මට ණයට දෙන්න බෑ. මොකද එහෙම වුණොත් මට මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බෑ. පැහැදිලිද? අන්න ඒ වගේ යම්කිසි ඔයාටම අදාළව මිනිසුන්ගේ හිත රිදෙන්නේ නැති යම්කිසි ප්‍රතිපත්ති ප්‍රමාණයක් දාගෙන ඉන්න. නැත්තම් ලොකු ණය ප්‍රමාණයක් එකතු වුණායින් පස්සේ මිනිසුන්ට කරගන්න බෑ. ඔයාටත් ව්‍යාපාරේ කරගෙන යන්න බෑ. පැහැදිලිද? අන්න ඒ වගේ එතකොට ඔයාටම ආවේනිකව යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් ඔයාගේ ව්‍යාපාරය තුළ තියාගන්න. මොකක් හරි ඔයා කඩේ වහනවා නම් කෑමට වහනවා නම් දවල් 12 ඉඳලා 1 වෙනකන් හරියට කඩේ වහනවා කියන එක පැහැදිලිව කියන්න. මොකද මිනිස්සෙක් ඇවිල්ලා හැරලා යනවට වැඩිය
ඔයා යම්කිසි ප්‍රතිපත්තියකට වැඩ කරන මනුස්සයෙක් නම් ඔයා ඒක දැනුම් දීලා තියෙන. එතකොට දන්නවා එයාලා ඇවිල්ලා එයාලගේ කාලේ ශ්‍රමය වැය කරගන්න ඕනේ නැහැ කියලා ඉවරලා. පැහැදිලිද? ඊට පස්සේ අනිත් ප්‍රධානම කාරණයක් තමයි ඊටාම සාධාරණ විදිහට වැඩ කරන්න ඕනේ. භාණ්ඩයක් ගත්තයින් පස්සේ ඔයාලට යම්කිසි ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ඒ ඩිස්කවුන්ට් එක දෙන්න. ලොකු ලාභ තියාගන්න බලාපොරොත්තු වුණොත් එහෙම ඔයාට හම්බෙන දේ නැති වෙන එක තමයි වෙන්නේ. පොඩි ලාභය වැඩි බිස්නස් එකක් විදිහට බලාපොරොත්තු වෙන එක තමයි හොඳම දේ. මොකද හැමෝම බොහොම පොඩි මිනිස්සුනේ අපි ළඟට එන්නේ මොනවා හරි සහනයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ගන්න පුළුවන් උපරිමයෙන් ගන්න ගියොත් එහෙම මේක හරියන්නේ නැහැ. පැහැදිලි? එතකොට මිනිසුන්ගේ හැම වෙලෙම ආකල්පයක් යනවා මෙයා හොඳ හොඳ මිනිසෙක්, සාධාරණ ව්‍යාපාරයක් කරන මිනිසෙක් කියන එක. පැහැදිලිද? අනිත් එක තමයි ව්‍යාපාරයක් කරගෙන යද්දී හැමෝගෙම ආශිර්වාදය ඕනේ. මම දැන් කලින් කියපු කරුණු වලින් ඇත්තටම පාරිභෝගිකයා ඔයාගේ ඉන්නේ පැහැදීමක් ඇති වෙනවා. නමුත් ඒ වගේම ඔයාගේ කඩේට ඔය බඩු අරගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. සමහරට බයිට් පැකට් විකුණන මිනිස්සු. ඒ වගේ ජංගම ඇවිල්ලා කඩෙන් කඩේට ඇවිල්ලා බඩු එයාලගේ තොග බඩු විකුණන්න දාන කට්ටිය ඉන්න පුළුවන්. ඒ කට්ටියත් බොහොම දුක් මහන්සියලා බොහොම උත්සාහයක් ගන්න ඕනේ ජීවිතේ ගොඩ දාගන්න. ඒක නිසා එහෙම මිනිස්සෙක්වම හොඳින් කතා කරන්න. තමන්ට පුළුවන් උදව්වක් කරන්න තමන්ට පුළුවන් විදිහේ ගන්න. ඒතර හැමෝම ඔයාගේ ව්‍යාපාරය ගැන බොහොම පැහැදෙනවා. අනේ මේ මනුස්සයාට තව තවත් හරියන්න ඕනේ. පැහැදිලිද? ඒක නිසා අන්න ඒ වගේ හැමොත් එක්කම හොඳින් කතා කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තවත් ප්‍රධානම දෙයක් තමයි ඔයාගේ ලාච්චුව බොහොම පිළිවෙලට තියාගන්න ඕනේ. ලාච්චුව ආදරය කරන. මොකද හැම වෙලෙම සල්ලි එන්නේ යන්නේ ඔතනින්. එතකොට මේ ලාච්චුව පිළිවෙලට තියාගන්න එකේ තවත් එක වාසියක් තමයි ඔයාගෙන් සල්ලි මාරු වෙලා. ඒ කියන්නේ පොඩි කොළ වලට ලොකු කොළ වල මාරු වෙලා යන්න තියෙන අවස්ථා තියෙනවා. මොකද ඔයා හදිස්සියේ සල්ලි ගද්දි එක වගේ තියෙන මාරු වෙලා යන්න පුළුවන්. ඒක නිසා පිළිවෙලට ඒ සල්ලි වෙන්වෙන්ව දාන්න. එතකොට ඔයාගේ සල්ලි ලොස් වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. පැහැදිලිද? එතකොට මම මේ පොඩි කරුණු කීපයක් කිව්වාට මේ පොඩි වෙනස්කම් කරලා බලන්න අපිට දැන් අපේ තියෙන ව්‍යාපාරෙම අපිට මොනවා හරි වෙනසක් කරලා මේක ගොඩ දාගන්න පුළුවන් නම් බලන්න. පැහැදිලිද? ඒක නිසා මම හිතනවා ඔයා මේක පැහැදිලි කියලා ඉවරලා මම වල සියලු දෙනාටම සුබ පතනවා. ජය වේවා.